ඉතින් අපේ ගෙදර කුකුල් කොටුවේ එක කුකුලෙක් නැති වුණා. එයා නැති වෙනකොට එයා පෙන්නපු සයින්ස් තමයි හරිම අමාරුවෙන් හුස්ම ගන්න එක. එයාට ඒ සයින් එක විතරමයි තිබ්බේ. මුළු අනිත් ෆ්ලොක් එකේ හැම කිසිම කෙනෙක්ට තිබ්බ නැති විදිහට එයාට හුස්ම ගන්න අමාරු තිබ්බා. දැන් මුලින්ම සැක කරේ එයාගේ ශ්වාසනාලේ මොකක් හරි බ්ලොක් එකක් ඇති කියලා. ඉතින් එයා නැති වුණාට පස්සේ අපි එයාගේ මරණ පරීක්ෂණයක් කරා මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. ඉතින් මුලින්ම මේ විදිහට මෙයාගේ බොඩි එක දැන් තොරැසික් එක ඕපන් කරාට පස්සේ මෙහෙම තමයි පේන්නේ. ඉතින් මේ තියෙන හાર્ට් එක මේ තියෙන ශ්වාසනාලේ මම එළියට අරන් තියන්නේ. එතකොට ඒකේ ඒ වගේම මේ තියෙන්නේ අක්මාව මේ ගිසාඩ් එක එහෙම නැත්නම් වැලි බොක්ක කියන එක. මේ තියෙන්නේ මෙයාගේ වකුගඩු. මෙයා. ඉතින් ඒ වගේම මෙතන මේ කොළ පාටට තියෙන එක තමයි මෙන්න මෙතන. මේ තමයි එයාගේ පිත්තාශය. ඉතින් මෙයාගේ මරණ පරීක්ෂණය කරද්දී අහුවෙච්ච දේ තමයි මෙන්න මේ ට්‍රැකියා එක. එහෙම නැත්නම් ශ්වාසනාලය අපි ඕපන් කරලා බැලුවා. එතකොට එයාගේ මෙන්න මෙතන පොඩ්ඩක් පොඩි ඩැමේජ් එකක් තිබ්බා. ඩැමේජ් එකකටත් වඩා එතන බ්ලොක් එකක් තිබ්බේ. එතනින් එහාට ඔක්කොම ටික කොලැප්ස් වෙලා. ඒ වගේම ඒක සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා තිබ්බේ සුදු පාට පොඩි ගැටිත්තක් එහෙම නැත්නම් පොඩි බ්ලොක් එකක් විදියට. ඉතින් ඊට පස්සේ අපි ඒ ටික එළියට අරගත්තා. දැන් ඒක අපි ගොඩක් දුරට සැක කරන්නේ අර සිංගම ස්ට්‍රැක් එහෙම නැත්නම් හුස්ම අදින ලෙඩේ හෝ හරි මොකක් හරි නමක් තියෙන පණුවෙක් ඉන්නවා. ඉතින් අපි එයා තමයි සැක කරන්නේ. එතන හිටියේ. ඉතින් ඒක ලැබ් එකට යවලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව වෙලා තිබ්බේ. වෙනහළු සම්පූර්ණයෙන්ම කොලැප්ස් වෙලා. එතනින් එහාට යාට හුස්ම ගන්න අමාරුයි. එයා හුස්ම අදින්න හේතුව වෙලා තිබ්බෙත් ඒක තමයි. ඉතින් මේ ලෙඩේ හැදිච්ච සත්තු අපිට බේරගන්න කොහොමද? බේරගන්නේ කොහොමද කියද්වොත් අපිට බේරගන්න ගොඩක්ම අමාරුයි. මොකද එයාලගේ හෙවි ඉන්ෆෙක්ෂන් එකක් නෑ. එහෙම නැත්නම් ගොඩක් පණුව එතන ඉන්නවනම් බේරගන්න එක ගොඩක්ම අමාරුම වැඩක්. ඉතින් ඊට වඩා කරන්න පුළුවන් දේ තමයි ලෙඩේ වළක්ව ගන්න එක. ඒ පණුව ඇඟේ හැදෙන එක වළක්ව ගන්න නම් අර හරියට ඩීවෝම් කරන එක. එහෙම නැත්නම් පණු බෙහෙත් දෙන එක හරියට අදාළ කාලවලදී කරන්න ඕනේ. ඉතින් මෙයාට අපි බෙහෙත් දුන්නත් මෙයාට ඒ බෙහෙත් එක හරියට ඇඟට ගිහින් නැහැ. එහෙම නැත්නම් එයා අවශ්‍ය ප්‍රමාණයට ඒක බීලා නැහැ. ඉතින් ඒ බෙහෙත දුන්නට විතරක් මදි. ඒ හැමෝම එක බිව්වා කියලා තහවුරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන මේ විදියට මරණයක් වෙන එක තමයි. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමදෙනාටම සුබ දවසක්.